කඩේ රසට සුවඳට ගෙදරදීම රසකාරක රහිතව රසම රස මික්ස් රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. සුදු බෝල කිචන් එක බොහොම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම තාච්චයක් ලිප තබා එයට තෙල් දමාගෙන ඒ රත් වූ පසු ඉඟුරු සුදුලුණු වැඩිපුර දමා ගන්න. එයටම පොඩියට කපාගත් රටලුණු ගෙඩියක්ද එකතු කරගන්න. මේ දේවල් හොඳින් බැදෙන්නට හරින්න. කලවම් කරමින් එය හොඳින් බැදීමට සලස්වා ගන්න. ඉන්පසු එයට බිත්තර ගෙඩියක් හෝ ඔබට අවශ්‍ය පරිදි බිත්තර දමා ගත හැකියි. බිත්තරේද දමා එය හොඳින් කලවම් කරගන්න. සුදු බෝල කිචන් එක ඔබ සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම පහලින් සබ්ස්ක්‍රයිබ් කර ඕල් බටන් එක ක්ලික් කරන්න. මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබට එතකොට නැරඹීමේ හැකියාව ඇත. බිත්තරය හොඳින් බැදුණු පසු කැරට් එකතු කරගන්න. ඉන්පසු එයද හොඳින් කලවම් කරගෙන එයටම අප කලින් පිසගත් බත් එකතු කරගන්න. මම මේ සඳහා බාස්මති බත් තමයි අරගත්තේ. ඔයාලට කැමති නම් සම්බා කීරි සම්බා ඔයාලට තියෙන හාල් එකක් ගන්න පුළුවන්. බාස්මති නම් වඩාත් සුවඳයි රසයි දෙකම තියෙනවා. දැන් බත් එක හොඳට කූරු ගාමින් එක හොඳින් බැදගන්න. බත් එක බැදෙන තරමට රසය වැඩි. හොඳින් බත් එක කූරු ගාමින් බැදගන්න කරවෙන්නට නොදී. ඉන්පසු රස පදමට ලුණු එක් කරගන්න. ඉන්පසු ගම්බිරිස්ද එකතු කරගමු. ගම්බිරිස් එකතු කරගෙන එයටම අපි ඔයිස්ටර් සෝස් එකතු කරගමු. සෝයා සෝස් මේසෙන්දී එකක් එකතු කරගමු මේ වෙලාවේ. ඒකත් එකතු කරගෙන අපි දැන් හොඳින් මේක කලවම් කරමු. තෙල් එකේ බැදෙන්නට අරින්න. ගින්දර වැඩි කරලා දැන් හොඳට ඒක බැදගමු අපි. අපි මේ වෙලාවේ බැදගත්ත ඉස්සෝ සොසේජස් බැදගත්ත කුකුල් මස් එකතු කරගමු. ඒක එකතු කරගන්න අපි මේක හොඳින් දැන් කලවම් කරගමු. දැන් ගින්දර හොඳටම වැඩි කරලා අපි බත් එක බැදගමු. බත් එක බැදෙන තරමට රසය වැඩි. ඒ අතරේ ලුණු මදි නම් ලුණු දාගන්න. අපි දැන් බත් එකට ලීස් දාගමු. ලීස් වැඩි වෙලා මැලවෙන්න දෙන්න එපා. ලීස් දාපු ගමන් අපි ලිප ඔෆ් කරගමු. අපි දැන් ලිප ඔෆ් කරලා තියෙන්නේ. දැන් අපි මේක හොඳට කලවම් කරගන්නවා. බත් එක ලීස් ඒකේ තියෙන සේරම දේවල් එකට කලවම් වෙන්න දැන් හොඳට කූරු ගා ගන්නවා. කඩේ තියෙන ඒවාටත් වැඩිය රසට රසකාරක නැතුව ළමයින්ට ගෙදර හැමෝටම එකතු වෙලා කන්න පුළුවන් රසම රස රයිස් එකක් දැන් අපි හදලායි තියෙන්නේ. ඔයත් අදම try කරලා බලන්න. අමාරුවෙන් හරි අහගෙන හිටියට බොහොම ස්තුතියි. bye bye.